සුබ දවසක් යොදු වගාව සහ කුෂිකර්මාන්තය කරන හැමෝගෙම වගාවන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මීට කලින් ඔයගොල්ලන්ට වීඩියෝ දෙකකින් මම අරගෙන ආවා බෝංචි වගා කරන විදිය, පස් දාන විදිය, ඊට අමතරව පොහොර යෙදීම, ආධාරක සිටුවීම කියන කාරණා කිහිපෙම මේ වීඩියෝ හරහා කතා කරා. ඉතින් මගේ වගාවේ දැන් බෝංචි මල් ඇති වෙලා තියෙනවා. ඉතින් මල් හටගෙන තියෙනවා. සාමාන්‍යයෙන් තව දවස් 14ක් 15ක් ඒ කියන්නේ සති දෙකක වගේ කාලයක් ඇතුළතදී අපිට මේකේ අස්වැන්න ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් දවස් 7කින් වගේ පළවෙනි බෝංචි මුරේ කඩන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකොට මේකට මම රසායනික පොහොර දෙවතාවක් භාවිතා කරා. ඊට අමතරව කාබනික පොහොරකින් තමයි වගාව ආරම්භ කරේ. ඊට අමතරව විටමින් එකක් එහෙම නැත්නම් හෝමෝන් එකක් භාවිතා කරා වැල් ඇදෙන්න සහ පැලවල වර්ධනයට. ඊට අමතරව වෙන කිසිම පලිබෝධ නාශකයක් භාවිතා කරේ නැහැ. එතකොට වගාවේදී ඔයගොල්ලන්ට අතුරු භෝගයක් විදිහට මෑකරල් ඊට අමතරව කරවිල අපි කොහොමද බඩේරිඟු ඊට අමතරව රාබු වගේ භෝග වගා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සහ ඒකෙන් අමතර ආදායමක් ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට වීඩියෝ එකේ කලින් වීඩියෝ වල මම දැනුවත් කරලා තිනවා. ඒ වීඩියෝ ටික බලන්න ඊට අමතරව channel එක subscribe කරන්න. ඉතින් දැන් මට හිතෙන විදිහට තව සතියක් වගේ ඇතුළත අපිට පළවෙනි බෝංචි අස්වැන්න ලබා ගන්න පුළුවන්. ඉතින් මේක පරිභෝජනය සඳහා සහ අතිරික්තය වෙනදවල සඳහා යොමු කිරීමේ අදහසින් තමයි වැඩි ඉඩ ප්‍රමාණයක වගා කරේ නැහැ. සාමාන්‍යයෙන් 8 ග්‍රෑම් 400ක් 500ක් අතර ප්‍රමාණයක් තමයි වගා කරේ. ඉතින් ඒකෙනුත් මට හිතෙනවා යම් ආදායමක් දැන් තියෙන වෙළඳපොළ මිලත් එක්ක ලබා ගන්න පුළුවන් කියලා. ඒතකොට අවම වියදමකින් කෙටි කාලයක් තුළ ටිකක් අමාරුයි බෝංචි වගා කරන්න. ඉතින් කෙටි කාලයක් තුළ හොඳ අස්වැන්නක් අරගෙන හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් භෝගයක් තමයි බෝංචි. ඊට අමතරව ඒකත් එක්ක කරවිල, මෑකරල්, රාබු, බඩේරිඟු කියන ඒ වගේ අතිරේක ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට පොහොර වියදම, ශ්‍රම වියදම වගේ දේවල් කවර් කරගන්න පුළුවන්. ඒකත් එක්ක කෙටි කාලිනව වගේම සාමාන්‍ය මාස 5ක් 6ක් වගේ කාලයක් යනකම් මෑකරල්, කරවිල වලින් ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ කරවිල වල දැන් මැස්ස උඩට එනවා මේ සාමාන්‍යයෙන් වර්ධනය වීමක් වෙලා තියෙනවා. ඉතින් මෑකරලුත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් පැල වර්ධනය වෙලා වැල් වලට මගේ ආධාරක වලට ආසන්න තත්ත්වයේ වර්ධනය වෙච්ච මෑකරල් පැල තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලන්ට මේ වගාවක තුලින් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් තව සති දෙකක් තුනක් වගේ දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ මෑකරල් පැල මේ තියෙන. ඉතින් ඒවත් දැන් සාමාන්‍යයෙන් තව සතියක් වගේ යනකොට මේ වැල් එක්ක උඩට එනවා. ඒතකොට බෝංචි මැස්ස ඉවර වෙනකොට බෝංචි අස්වැන්න අරගෙන ඉවර වෙනකොට කරවිල සහ මෑකරල් වලින් ආදායමක් ගන්න පුළුවන්. ඊට අමතරව උගලන්ට පේන ඇති බඩේරිඟුත් සාමාන්‍යයෙන් තව සති 3ක් වගේ යනකොට ගස් ටික වර්ධනය වෙලා ආදායමක් ගන්න පුළුවන් තත්ත්වයට වර්ධනය වෙනවා. ඉතින් හැමෝටම කියනවා තමන්ගේ වගාවන් වලට නිසි ආකාරයෙන් පොහොර යොදන්න, හොඳට සාත්තු කරන්න, නඩත්තු කරන්න. අස්වැන්නක් ලාභයක් වගේම හොඳ මානසික තෘප්තියක් ලබා ගන්න පුළුවන්. හැමෝටම සුබ දවසක්. ස්තුතියි.